ශිෂ්‍යත්වය ලියන ඔයාට ඉංග්‍රීසි ප්‍රශ්න ටික ගොඩ දාගන්න හොඳම වීඩියෝ එක මේක වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මේක. ශිෂ්‍යත්වයට ඉංග්‍රීසියත් වෙලා. අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද like සහ likes කියන පද දෙක භාවිතා කරන්න. අපි දෙයකට කැමතියි කියලා අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් කියන කාරණා. පුතේ ඔයාලා ශිෂ්‍යත්ව පේපරේ ලියන්න ගියාට පස්සේ ඔයාලගේ ශිෂ්‍යත්ව පේපරේ අනිවාර්යයෙන්ම සිංහල වාක්‍යයක් දීලා ඒ වාක්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න කියනවා. අනතර ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී ඔයාලා මෙන්න මේ වගේ ප්‍රශ්න මෙන්න මේ වගේ වාක්‍ය ඔයාලට එන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර ලියන්න කියලා. ජීවිතේට ඉංග්‍රීසි ආදරෙන් එකතු කරන මම පවන්ස. අයිබෝන් ළමයි සාදරයෙන් පිළිගන්නවා අපේ ඉංග්‍රීසි ක්ලාස් එකට. දැන් මගේ පුතාලා හරිද මේ වීඩියෝ එක බලන අතරතුරේ ඔයා ශිෂ්‍යත්වයේ ලියන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ටිකට වෙනම පොතක් තියාගන්න. පවන්සගේ ඉංග්‍රීසි පන්තියේ මේ වීඩියෝ සීරීස් එකට වෙනම පොතක් තියාගන්න. ලියන්න මාතෘකාව අද මොකක්ද? like and likes like and likes කොහොමද මේ ටික භාවිතා කරන්න කියලා හරියට ඔරුවලට දාගෙන අපි යමු පාඩම. අපි වාක්‍ය ටිකක් අද ලියලා ඒ ටික අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරමු. හරිද? මෙන්න අපිට හම්බෙන පළවෙනි යාළුවා කවුද පැටියෝ? like භාවිතා කරන කාත් එක්කද? like භාවිතා කරන්නේ අපි කැමති කියලා කියන්න වර්තමාන කාලයේ. හැබැයි බහුවචනත් එක්ක. හැබැයි මෙන්න likes කියලා යාළුවෙක් ඉන්නවා. හරිද? අර දෙක අතර තියෙන වෙනස තමයි මේකේ අගට s එකතු වෙලා තියෙනවා. මෙන්න මේ s කියන යාළුවා එකතු වෙලා තියෙනවා. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. ඒතර likes කියන පදේ පාවිච්චි කරන්නේ කැමති කියන්න. හැබැයි වර්තමාන කාලයත් එක්ක වර්තමාන කාලයේ ඒක වචන පදයක් එක්ක. හරිද? like භාවිතා කරේ කැමති වර්තමාන කාලයි බහුවචනයි කියන්නේ. හැබැයි පැටියෝ likes භාවිතා කරන්නේ කැමති වර්තමාන කාලයි ඒක වචන පදයක් එක්ක. දැන් මෙන්න මේ කෑල්ල මගේ පුතාලා කොටු කරලා ලියා ගන්න ඕනේ. මේක වෙනමම කොටු කරලා ලස්සනට ලියා ගන්න ඕනේ. මතක තියාගන්න. සර් මේක කරගෙන යනවා. දැන් පුතාලා වීඩියෝ එක නතර කරලා මේක ලියාගෙන ඊළඟ ටිකට යමු. හරිද? දැන් සර් ඔයා මේක නතර කරලා ලියා ගන්න. හැබැයි සර් වීඩියෝ එක කරගෙන යනවා. හරි. මෙන්න මේක උදාහරණ ටිකක් තියෙනවා. මොනවද තියෙන උදාහරණ ටික බලමු. I like I එක පාවිච්චි කරනවා මොකද්ද පැටියෝ? like I like you like they like we like මේ ටික ලියා ගන්න ඕනේ. I like මම කැමති. You like ඔයා කැමති. They like ඔවුන් කැමති. We like අපි කැමති. I කියනවා I like මම කැමති. You like ඔබ කැමති. ඔයා කැමති. They like ඔවුන් කැමති. We like අපි කැමති. ඔන්න like භාවිතා කරන එක අවස්ථාවක්. හැබැයි මේ බලන්න heat එක මොකද පාවිච්චි කරලා තියෙන්නේ අපි? heat එක අපි පාවිච්චි කරලා තියෙන්නේ likes. කියමු. He likes ඔහු කැමති. She likes ඇය කැමති. It likes ඌ කැමති. මෙන්න පැටියෝ මෙන්න මේ ටිකත් වීඩියෝ එක නතර කරලා ඔයාගේ පොතට කොපි කරගන්න ඕනේ. ලියා ගන්න ඕනේ. He likes ඔහු කැමති. She likes ඇය කැමති. It likes ඌ කැමති. මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? මේක ඇවිල්ලා like මේක ඇවිල්ලා likes. මේක අතර තියෙන වෙනස මොකක්ද? වෙනස හරි ලස්සන වෙනසක් තියෙන්නේ. මේකේ අගට එකතු වෙලා තියෙනවා s. හැබැයි මේකේ අගට s එකතු වෙලා නෑ. මේක ලස්සනට ලියා ගන්න. බලන්න සර් ලස්සනට මේ පාඩම කරනවා වගේම පුතාගේ පොතත් හරි ලස්සන අකුරු මුතු කැට වගේ ලස්සනට තියෙන්න ඕන. අන්න එහෙම තියෙද්දි ඔයාලට ආසාවෙන් ඔයාගේ පොත බලන්න ආස හිතේ. හරි. අපි යනවා ඊළඟ එකට. අපි යමු පොඩි වාක්‍යයක් ලියන්න. පළවෙනි එක තමයි මාතෘකාව ලියා ගන්න write in English. write in English. පුතේ write in English ඉංග්‍රීසියෙන් ලියන්න. ඔයාලට මේ වගේ එකක් අනිවාර්යෙන්ම එනවා පැටියෝ. එතකොට ආවට පස්සේ මේවට උත්තර ලියන්නත් ඕනි. හරිද? අපි ලියමු බලන්න. ඔහු කැමති. ඔහු නම් he කැමති නම් like
ලයික් තියන්න බෑ. හේතුව මොකද්ද? he කියන්නේ ඒක වචනයි. heත් එක්ක අනිවාර්යයෙන්ම අකට s එකතු වෙන්න ඕන. he likes. ඔහු කැමති. ඔහු කැමති. he likes. වෙනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ මොකක්ද තියෙන්නේ? මම බලන්න දෙවෙනි එකේ මොකක්ද තියෙන්නේ කියලා. මම කැමති. කොහොමද පැටියෝ මම කැමති කියලා ලියන්නේ? මම නම් I. මම නම් I. කැමති නම් like. I like. මම කැමති. I like. මම කැමති. පැහැදිලිව ලස්සනට පුතාලා මේ ටික ලියා ගන්න ඕනි. අපි යනවා ඊළඟ එකට. වෙන පුතේ තියෙනවා තුන්වෙනි එක ඔවුන් කැමති. කොහොමද කියන්නේ ඔවුන් කැමති කියලා? ඔවුන් නම් දේ කිව්වට පස්සේ ඒක වචනද බහුවචනද පැටියෝ? දේ කිව්වට පස්සේ බහුවචනයි. අන්න බහුවචනයි නම් like the likes ද. හරියට හරි. අකට S එකතු වෙන්නේ නැහැ. they like. ඔවුන් කැමති. they like. පේනවා පැටියෝ. ඊළඟ එකට. ඔබ කැමති. කොහොමද පැටියෝ ඔබ කැමති කියලා ලියන්නේ? ඔබ නම් මොකක්ද? ඔබ නම් you. කැමති නම් like. ඔබ කැමති you like. අකට S එකතු වෙන්නේ නැහැ. ඔබ කැමති you like. ඔයාලට මේ ලියන එක පොඩා පැහැදිලි නම් අර අපි ඉස්සෙල්ලා ලිව්ව වගුව දිහා බලන්න. වගුවේ තියෙන ඔක්කොම ටික ලස්සනට පැහැදිලිව. අපි ඇපල් වලට කැමති ඔන්න චුට්ට මොකද්ද වෙන්නේ? චුට්ට මේක බැරෑරුම් වෙනවා. අපි ඇපල් වලට කැමති. පුතේ අපි නම් මොකක්ද? වීනි. කැමති කියද්දි මොකද්ද බහුවචන? we like. අපි කැමති. we like. අපි කැමති. අපි ඇපල් වලට කැමති. අපි කොහොමද අපි ඇපල් වලට කැමති කියලා? අන්න ඇපල් APPLE. ඇපල් වලට කියද්දි පොඩා හරියක් නේ. we like apples. we like apples. පස්වෙනි එක ලියනවා අපි ඇපල් වලට කැමති. we like apples. ශිෂ්‍යයෝ ක්‍රීඩා වලට කැමති. ශිෂ්‍යයෝ නම් මොකද්ද පැටියෝ? students. ශිෂ්‍යයෝ නම් students. students. කැමති like. බහුවචනයි. students like. ක්‍රීඩා වලට අප ක්‍රීඩා වලට ඉංග්‍රීසි වලින් කියන පැටියෝ sports. students like sports. ශිෂ්‍යයෝ ක්‍රීඩා වලට කැමති. ශිෂ්‍යයෝ ක්‍රීඩා වලට කැමති. students like sports. right. ඔය විදිහට අපි යමු ඊළඟ එකට. ශිෂ්‍යයෝ ක්‍රීඩා වලට කැමති. students like sports. තාත්තා කෝපි වලට කැමති. තාත්තා නම් father. තාත්තා නම් father. father කැමති. තාත්තා කිව්වට පස්සේ ඒක වචනයි එක්කෙනයි. එහෙනම් අකට S එකතු වෙන්න ඕනි. father likes. කෝපි වලට අපි කියනවා coffee. father likes coffee. තාත්තා කෝපි වලට කැමති. අය පොත් වලට කැමති. අය නම් she. පොත් වලට කැමති. she ඒක වචන හින්දා අඟට S. she likes. පොත් නම් ගොඩ බහුවචනයි. she likes books. she likes books. ඔහු අපේ ගමට කැමති. ඔහු නම් he. he likes. අපේ ගම. අපේ නම් our ගම නම් village. he likes our village. ඔහු අපේ ගමට කැමති. he likes our village. අපි යහළුවන්ට කැමති. අපි නම් පුතේ we like යහළුවන්. friends. we like our friends. නොපුතේ අද අපි කතා කරා ඔයාලත් එක්ක වාක්‍ය 10ක් අපි යම් කිසි දෙයකට කැමතියි කියලා. මේකේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින්ම අපේ YouTube channel එකේ දානවා. ඉතින් ඔයාලා මතක ඇතිව subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ online class වලට එකතු වෙන්න කැමති නම් 070 727 3000 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එහෙනම් පැටියෝ අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.